ඔන්න ඉතින් අද පොඩි වෙලාවක් හම්බෙච්ච වෙලාවේ මම හිතුවා ඔයාලට බර අඩු කරගන්න උනන්දු අයට කන්න පුළුවන් රස කෑමක් අරන් එනවා කියලා. ඉතින් මේක zucchini වලින් හදන්නේ zucchini and chicken. ඉතින් මම අරන් තියෙනවා ලුණු තක්කාලි මේ තියෙන්නේ green olives. මේවා චූටි චූටි රවුමකට මම කපාගෙන තියෙන්නේ. මොකද මම olives කන්න හරිම ආස නිසා. ඉතින් මෙන්න මේ විදිහට mince chicken මේවා ගන්න පුළුවන් ඔයාලට පුස්සල්ලාව ඒ වගේ තැන් වලින් ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ zucchini ටික කලින් ග්‍රේට් කරලා ඒක වතුර මිරිකගෙන අයින් කරලා තියෙන්නේ. මොකද ඒවා ඉක්මනට අර කියන්නේ පිපිඤ්ඤ වගේ දෙයක් හින්දා ටිකක් ඒ වගේ සමාන දෙයක් හින්දා හරි ඉක්මනට වතුර මොකද්ද කියන්නේ උනනවා. ඉතින් දැන් මේ ටික ඔක්කොම එකට දාගෙන හොඳට මික්ස් කරලා ඊට පස්සේ මම දැම්මේ ලුණු කුඩුයි ගම්බිරිස් කුඩුයි. ඒක දාලා හොඳට මික්ස් කරන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ මඤ්ඤොක්ක පිටි හරි එහෙම නැත්නම් කඩල පිටි. කඩල පිටිත් දාලා මේක හොඳට මික්ස් කරන්න. මම සාමාන්‍යයෙන් කැමති කඩල පිටි වලට. ඒක ඉතින් අපිට සුපර් මාකට් වල ගන්න තියෙනවානේ. ඊට පස්සේ ඉතින් කඩල පිටිත් දාලා හොඳට අනා ගන්න. ඔයාලට පුළුවන් මේක චූටි චූටි චිකන් පැටි විදිහට හදා ගන්නත්. තව එහෙම නැත්නම් එකපාර නිකන් පීට්සා එකක් හදනවා වගේ හදලා කැරි වලට කපාගෙන කන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් සෝස් පෑන් එකක් අරගෙන මේ විදිහට මම ඔලිව් ඔයිල් ටික දාලා මොනවාද ඒකට කියන්නේ ස්ප්‍රෙඩ් කරගත්තා. ඒ කියන්නේ මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට චිකන් ටික තියලා හදනවා. මොකද මම නිකන් මේක අර නිකන් ග්‍රිල් වෙන්න වගේ ඇරලා පුළුවන් තරම් ඔයිලි අඩුවෙන් ඒ විදිහට තමයි හදන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට වහලා ඒක ඉතින් එක පැත්තක් තැම්බෙනකන් මම අර පෙරාගත්ත zucchini වතුර ටික තියෙන්නේ. ඒ ටික බීලා දැම්මම ඉතින් හේතුව ළමයි ඔයාලා දන්නවනේ. ඒක ඉතින් අර හොඳ ටිකනේ ඔය මිරිකලා අයින් කරන්න කියලා අපේ අම්මලා කියනවනේ. දැන් නම් ඉතින් ඇඟට හොඳ නම් කරවිල ජූස් හරි මම නම් බොනවා. ඉතින් මම මේ දවස්වල පොඩ්ඩක් ස්කින් කෙයාර් ගැන පොඩ්ඩක් වැඩිපුර හිතනවා අපේ අක්කා මාව උනන්දු කරවලා. ඉතින් මම මේ මිල්ක් පෑඩ් එකක් මූණේ ගාගෙන දැන් ඉතින් ජිම් යන්න රෙඩි වෙන්න කලින් මම පොඩ්ඩක් ඉතින් හොඳට ක්ලෙන්ස් කරලා එඩිට් කරගත්තා. මට ඉතින් ඕවා කරන්න තේරෙන්නේ නැහැ. උනට කියලා දෙන විදිහට ඉතින් ලස්සනට කරනවා. හරි දැන් මම එක පැත්තක් අනිත් පැත්ත හරවගත්තට පස්සේ තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. දැන් ඉතින් ඊට පස්සේ තියෙන්නේ ජිම් එකට ගිහින් ඇවිල්ලා ඔන්න ඕක කාලේ ඉවර කරන්න. මොකද ඉතින් මම ජිම් යන්න කලින් තමයි ඕක හදලා ඉවර කරන්නේ. ඉතින් අද මට තියෙන අපර් බොඩි මේ දවස්වල ඉතින් පොඩ්ඩක් මහන්සිලා වර්කවුට් කරනවා. දැන් බල්කින් ඉවරයි කටින් තියෙන්නේ. ඉතින් මම ඔයාලට අද අරගෙන එන්නම්. අද කියන්නේ මේ වීඩියෝ එකෙන් පස්සේ වීඩියෝ එකකින් මම අරගෙන එන්නම් අපර් බොඩි වර්කවුට්ස් ටිකක් අපර් බොඩි වලට ගොඩක් වර්කවුට් කරන අයට. ඉතින් පහුගිය දවස් ටිකේ මම පොඩ්ඩක් බර වැඩි කරගන්න උනා ලෙග්ස් අනම්මනම් හදන්න. දැන් ඉතින් ආයෙ බර අඩු කරගෙන ගානට මොනවද ඒකට කියන්නේ? ඇඟ ගානට කට් කරලා කර්ව්ස් කරලා ඒ විදිහට හදාගෙන යන්නේ. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් බයි බයි.